ආනන්දය යමෙකුට ආදරේ නම් ඇත්තටම ආදරේ නම් බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියලා දෙන්න, ධර්මයේ සරණ යන්න කියලා දෙන්න, සංඝයා සරණ යන්න කියලා දෙන්න, සීලවන්ත ජීවිතයක් ගත කරන්න කියලා දෙන්න. හේතු ආනන්දය ආදරය කරන කෙනෙකුට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු වලින් මොකද උන්නත් අපිට තෑගි දෙනවා කියලා දෙන්න තියෙනම පින්වතුනි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. සතර මහා ධාතු වෙනස් වෙනවා කියන එක මේ ලෝකේ අනිවාර්යෙන් වෙන එකක්. හැබැයි ආනන්දේ සතර මහා ධාතු වෙනස් වුණාට බුදුරජාණන් වහන්සේ ගැන උපන් පැහැදීම වෙනස් වෙන්නේ නැහැ. ධර්මයේ සංගය ගැන උපන් පැහැදීම වෙනස් වෙන්නේ නැහැ. අද මේ සෑය අභියස ඔයාලගේ හදවත් වල යන්නේ තෙරුවන් ගැන ප්‍රසාදයක් තියනවාද? තිබෙන්නා වූ ප්‍රසාදය දශමයක්වත් නොනැසේවා. අපි මොනවා කර කර ජීවිතය ගත කරත් පින්වතුනි මැරෙන මිනිස්සු. අපි ගන්න හුස්මක් ගානේ, අපි හෙනල හුස්මක් ගානේ අපි මරණයට ලං වෙනවා. කොටිම ලෝකයක් අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ පවා පිරිනවම් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ලය මඩලින් උපන් පුත්‍රයෝ පවා පිරිනවම් වෙනවා. ඒ නිසා අපිත් මැරෙන්න ඉන්න මිනිස්සු. මැරෙන්න ඉන්න මිනිස්සු විදිහට මේ කයවල් වලින් රඟන රැඟුම් ඔක්කොම කය අතහරින්න ඉවරයි. අපි බාහිරට පේන්නන ආටෝප ඔක්කොම අපි මරණයත් එක්ක ඉවරයි. අපිට තියෙන පිළිගැනීම් සත්කාර ඔක්කොම මරණයත් එක්ක ඉවරයි. හැබැයි ඔයාලගේ හද මඬුළු ඇස්සේ ශ්‍රද්ධාව තිබ්බොත් ඒ ශ්‍රද්ධාව මරණයටවත් නසන්න බෑ. ඔයාලගේ හදවත ඇතුලේ බුදුගුණ දහම්ගුණ සංඝගුණ රැවුදිදී තිබ්බොත් ඒ හදවත ඇතුලේ තෙරුවන් ගුණ රැවුදීම මරණයටවත් නසන්න බෑ. ඔයාලගේ හදවත ඇතුලේ මේ ධාතු චෛත්‍ය ගැන ප්‍රසාදෙ තිබ්බොත් මරණයටවත් ඒ ප්‍රසාදෙ නසන්න බෑ.